ගඩලාදෙණිය රජමහා විහාරය. මහනුවර අපි හැමෝම නම් ගඩලාදෙණිය රජමහා විහාරස්ථානය දන්නවා. මහනුවර තියෙන පෞරාණිකම විහාරස්ථාන අතුරින් ඓතිහාසිකම විහාරස්ථානයක් තමයි ගඩලාදෙණිය රජමහා විහාරය. මේ විහාරස්ථානයේ විශේෂ ස්ථානයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගිහිල්ලා බුද්ධ මන්දිරයට ගිහිල්ලා වඳින පුදන විහාරස්ථානයට ඉහළින් තවත් බුද්ධ මන්දිරයක් තියෙනවා. එතන හඳුන්වන්නේ දෙවිවරුන්ට වඳින්න පුදන්න සකස් කරලා තියෙන ස්ථානයක් කියලා. සාමාන්‍ය ජනතාවට පහළින් ඊට ඉහළින් තව බුද්ධ මන්දිරයක් තියෙනවා. ඒක දෙවිවරුන්ට වඳින්න පුද සත්කාර කරන්න හදපු ස්ථානයක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් එතෙන්ද ලේසියකට යන්න හම්බෙන තැනක් නෙවෙයි. මට යන්න අවස්ථාවක් ලැබුණු අවස්ථාවේ මම ගත්ත වීඩියෝ එකක් මම හිතුවා ඔයාලටත් ඒ තැන බලාගන්න දැම්මොත් හොඳයි කියලා. ඉතින් මෙන්න මේ තැන තමයි අපි කාටවත් යන්න හම්බ වෙන්නේ නැති තැන. ඉතින් මට මේ විශේෂ ස්ථානයට යන්න හම්බ වුණේ ගඩලාදෙණිය රජමහා විහාරස්ථානයේ හිටපු බස්නායක නිලමේ දිමුතු බඹරදෙණිය සහෝදරයා නිසා. දිමුතු අයියා ඔයාටත් බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. එතන පිළිමේ පේනවානේ. තිබිලා තියෙන්නේ දැන් උතන් තමයි තැන්පත් කරන්නේ. මේ ඔක්කොම තියෙන ගම්පලයේ මේ චිත්‍ර ටික තමයි. දැන් මෙතන පල්ලේ මාලේ මොකද්ද මහා පිළිමේ මේ මෙතන තියෙන්නේ මෙතන තමයි ඉතින් කොල්ලකාට ඉතින් හදන්න කරලා තියෙන්නේ. ඒ පැකේ දැන් ඒ හදන මේ පල්ලේ මාලේ පිළිමේ මෙතන සිරිසට ඉන්නේ මෙතන මේ පිළිම පල්ලේ තමයි මේ තියෙන පරිසතු දහන්නේ ඒක අංගම් පරිසතු බලන්නේ. මේක වද පාණ්ඩු කම්බල ආසනේ.